වලින් මෙහෙන්න කියන්නේ. අයියෝ කවුද ඇවිල්ලා ඉන්නේ? කවුද? අම්මා. හොඳයි අම්මගේ නම මොකද්ද? අම්මා. අම්මගේ නම මොකද්ද? අම්මා ඉන්නවා බලත් එක්ක. ඔව් මොකද නම මොකක්ද අම්මගේ? එතකොට මේ දරුවාගේ සර්වාංගනේ තම කොච්චර කාලයක් වගේ වෙනවද? ඒ අවුරුදු. ඔව්. හතර පහක් විතර වගේ. අවුරුදු 4-5ක් විතර වෙනවා. ඉතින් ඔව් මොකටද ආවේ? හරියට සුඛිනවා. මගේ දරුවාට හරියට කරදර කරනවා. ඔව්. ඒක ඉන්න මං ආවේ. ළඟට යන්න. එතකොට අම්මා දැවිලා ඉන්නේ මේ සුදු නෝනා ගෑඟට. එතකොට හොඳයි එතකොට තම කවුද හිර කරේ? තම හිර කරේ කවුද? තම හිර කරේ කවුද? ඔව්. නේද දුරා. ඔයා තම හිර කරවුවා. ඔය අන්තරාරාමයා දාලා. ඒක තමයි. තව මොනවද කරේ? අම්මා ඇයි ආවේ? බොරු කරා. බොරු කරා. ඒකලා ගෙදරයි මේ ඔක්කොම හිර කරවුවා. මගේ දරුවා. ඔව්. මගේ දරුවා. ඔව්. කණේ කියලා දෙනවා කියලා. ඔව්. අර විදිහට දේව රූප කියන්නේ කියලා. ඔව්. මේ විදිහට දේව රූප කියන්නේ කියලා. හා. කියලා කියනවා. හා. ඒ කාමරේට දේව රූප කියලා තියෙනවා. ඔව්. ඒකේ නිවැරදිද කියලා මගේ දරුවට කියලා දෙන්න. මට ඒක දන්නේ නැහැ. එතකොට තමගේ භූමිය මොකද්ද වෙලා තියෙන්නේ? තම මොකද වෙලා තියෙන්නේ භූමියේ? භූමියේ පෙරේත දෝෂ තියෙනවා. ආරක්ෂාව කියලා දාපු මුක්ටි වලට මොකද වෙලා තියෙන්නේ? ඒවනේ. ඒවගේ බලයක් නැද්ද? ඒව පොඩි කාලයකට දැන්නේ. අවුරුදු 8ක් නෙවෙයි. උඹලා ඕනා චෝටි. උඹලා ඕනා. 8ක් කියලා නේ. අර ගමන මම විදිහට එවුල නම නැහැ කිව්වා. නූලේ ඉන්නවා. ඕකේ. දේවතාවුන් වහන්සේ දැන් හරියට පවතන් දෙන්න අවසර. දැන් දෙන්න අවසර. මුද්‍රාමනියම් මාත්‍රිය විරලියම් මාර්ජන ගෝතර සම්බාර. භාවජ්‍ය විරලතම් මාත්‍රිය විරලියම් මාර්ජන ගෝතර සෝය. භාවජ්‍ය ධම්ම මාත්‍රිය විරලියම් මාර්ජන ගෝතර සෝය. අදරාවලිය විරලියම් මාර්ජන ගෝතර වලියතන ධම්මාදේ. අදරාවතරිය විරලියම් මාර්ජන ගෝතර සෝය. හොඳයි. ඔව්. හොඳයි ඉතින්. ඔව්. ඉතින් ඊට පස්සේ තමුන්ට මේ බලවේග විසින් හිර කරනවා තාම හිර කරනවා තමුන්ලා. හොඳයි ඒක තමයි. එතකොට මේ දරුවාගේ සර්වාංගනේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ දරුවාගේ සර්වාංගේ. ඔව්. ඔව් මොනවද තියෙන්නේ? ඉර බන්ධනයක්. හරි ඒක හරහා එන්නේ යකෙක්ද ප්‍රේතයෙක්ද නැත්නම් මලගේ ප්‍රාණකාරයෙක්ද? මලගේ ප්‍රාණකාරයෙක් බන්ධනය කරලා ඉන්නවා. හොඳයි. ඒ කපල අපි අයින් කරොත් වෙනස් සුවයක් එනවා. එහෙමද? හොඳයි. දීර්ඝයට තුනේම මාර්ගයන් කරපොත්. එතකොට තමුන් දැන් කී දවසක් කොච්චරක් ඉර වෙලා හිටියද? ඔය අන්තර දාගෙන. අවුරුදු. ඔව්. අවුරුද්දයි. ඔව්. අවුරුද්දේ මාස දෙකක් විතර ඉර කලා හිටියා ඔය අන්තරේ දාගෙන. ඉතින් ඇවිල්ලා මුන්න බීටක් වෙන්න බැරි වුණා. ඒක තමයි. දැන් ඉතින් අම්මා ඇවිල්ලා ඉන්නේ ඇයි කියලා අහන්නේ. අහන්න. ඇයි අම්මා ඇවිල්ලා ඉන්නේ? අම්මා ඇවිල්ලා ඉන්නේ ඇයි අපේ මණිකේ ගඟට? ඇයි අම්මා ආවේ? අම්මා. ඇයි ආවේ අම්මා? අඬන්නේ තු කියන්නේ අම්මා ආවේ ඇයි කියලා? මයිකට උදව් කරන්න නැත්නම් මයිකට පලි යන්න දාන්න. උදව් කරන්න ආවේ. ඒකනේ ඉතින්. දැන් ඉතින් උදව් කරනවද අම්මා අපිට? බලට මොකද අඩුනේ. කන්න දෙනවනේ. අම්මා කොහෙද ඉන්නේ දැන්? ගන්න බලන්න හිටියා. කවුද? කවුද ගන්න බලන් හිටියේ? කවුද ගන්න බලන් හිටියේ අම්මවට?
අපි රණ්ඩු කරන්නේ නැහැ. අඳු කරන්නේ. අපි රණ්ඩු කරන්නේ නැහැ. ඔය ඔයාට අම්මා හානියක් දන්නේ. කරන්නෙත් නෑ යාට. අපි යාට කරදර කරන්නේ නැහැ, අහන්නෙත් නැහැ. එයාගේ නම කියනවද? කිව්වා කන්න. ඔය ලියලා තියෙන්නේ. ඇයිනේ? ඒ ඇයි ඇවිල්ලා ඉන්නේ? ඇයි අපිට ඇවිල්ලා වල ඉන්නේ? දෙන්න. එහෙනම් අනේ අම්මා මට කියන්න ඒක. උඹට කිව්වා මං. එපා කියලා උඹට මං කිව්වනේ චූටි. තවත් තාන්නේ මොනවද මයි අම්මා? තවත් තාන්නේ මොනවද මයි අම්මා? ඒ නැද්ද? නෑ. දෙන්නේ නැහැ. නෑ. ඒ හොරේ විකුණන්න ප්ලෑන් කළාද? ඔව්. විකුණයිද? උඹට මොනවද දෙන්නේ? උඹට බොරු කරන්නේ. ඒ මිනිහා බොරු කරන්නේ. මේ දෙවලෙන් අහලා බලපන්. අහන්න අහලා අහලා අවෝද යන්න වෙන්නේ. අම්මට කොහෙද යන්න ඕනි කියන්නකෝ. මම අතරමං ඉලානේ උඹලා මාව අතරමං කරා. නෑ නෑ අපි අතරමං කරන්නේ මම කරේ නෑ. අම්මට කරන්න ඕන දේ කියන්නකෝ අපි කරන්න. මොනවද කරන්න ඕනි අපි? මොනවද කරන්න ඕනි? මට රෙදි එපා. එහෙනම් දාන එපා. මොකොත් එපා. එහෙනම් මොනවද ඕනි? මට ඕනේ උඹලා ලස්සන දිනවා. ඉතින් ලස්සන දින්න අම්මා අපිට කියන්නේ ඔක්කොම නෑ. තියෙනවා. අහන්න තේවලෙන්. දේවලින් මට ඔක්කොම තියෙනවා. හරි ගෙදර මේ ඇතුලේ වෙනකුත් නැහැ. අර දුවගේ පස්සට තිබුණා හම්බුණාද? ඔව් ඔව්. අර දුවගේ මේ දුවගේ දරුවන්ට තියෙන අසනීපෙට මොකද කරන්න ඕන අපි බෙදමු. ඒක ස්ථානේ බලන්න කරගමු. ඉතින් අම්මා කියන්න පුළුවන්. අම්මට කියන්න මට පුළුවන්. බරු කරන්න බෑ. මම ශක්තිවත් නෑ. බොරුකාරයෙක් වෙන්න බෑ මේ දේවල්. හරි අන්නෝ. මම බොරුකාරයෙක් කරන්න තාතන්නේ. මම බොරුකාරයෙක් කරන්න තාතන්නේ. අම්මා එතකොට මට ආදරේ නෑ. මං කවුරු අම්මා? මං චූටි. අම්මා මට ආදරේ නෑ. ඇයි අම්මා මට ආදරේ නැත්තේ? ආදරේ. ආදරේ. ඇයි මට දුක දෙන්නේ නම්? ඇයි මට සලකන්නේ නැත්තේ? ආදරේ. කිව්වොත් ඒයි උඹමයි චුටි. කොමුක. අර කුණු කොටට ආයේ ගියේ උඹමයි චුටි. උඹ පවුමයි අම්මා. උඹ පවු. මගේ දරුවෝ කොහමද? රූමට බලන්න. උඹට ඔය ඇත්තුවාගේ පුත්තු හිටියට බලන්න. උඹෙන් කණ්ඩ ඉන්නේ ආපන්දෙවලේ. උඹෙන් කණ්ඩ ඉන්නේ. උඹට කවදාවත් පුත්තු සලකන්නේ මයි අම්මා. මට යන්න ඕනේ මයි අම්මා. මේ දුවගේ මිනිස්සයා. මේ පොඩි දුවගේ මිනිස්සයා ඉන්නේ කුමාර. කුමාරට මොකද? ඔයාලට දෙයක් යාට කියන්න හැකියාවක් නැහැ. නෑනේ. එයා අමාරුවෙන් ඉන්නේ. එයා හිර වෙලා ඉන්නේ. එයාට ඒකට හරියට දෙයක් ඔයාලට ඉදිරිපත් කරන්න බෑ. එයා දැන් අපහසුතාවයෙන් ඉන්නේ. ඔව් අපි ඒක යවමු. ඔව් ඒක එයාම නැස්ලා යවන්න තමයි තියෙන්නේ. එන්න යවලා. අවශ්‍ය වෙලාවට අපි ගෙන්නගමු. ඔව් ඔව්. එයාගේ හිර කපන්න තිර තියෙනවා. එයා හිර වෙලා ඉඳලා තියෙන දැන් මොන නිදාස් වුණා විතරයි. කිව්වා මට මේ ගලුම් කියන. ඒක තමයි. ඔබ දැන් නිදාස්. ඒක නිසා ඔය පේනවනේ නේද ඔයාලගේ යන්ත්‍ර වල තත්ත්වේ? පේනව නේද? වදරා වදිනේ නිහිරියල් යාලක්ක පොල්ලා වදිරිය යක්කම්මා කීදරිය ත්‍රම්මතරේ වදරා වඩි ත්‍රම්මතරේ